රටේ තරුණයෝ හැමෝම රට යනවා. කවුරුවත් එන්නේ නැහැ ඉස්සරහට. ප්‍රධාන පක්ෂ තුනට බැන බැන ඉන්නවා. මේ හොරණින් අලුත් නායකයෝ නිර්මාණය කරන්න තරුණයෝ ඉස්සරහට එන්න ඕන. මම ආවා. දැන් රට පුරාම නිර්පාක්ෂික ජනහඬ වටා තරුණයෝ ඒක රාශී වෙමින් ඉන්නවා. මේක යෝධ චින්තන විප්ලවයකින් අපි අනිවාර්යයෙන්ම කෙලවර කරනවා. යෝධ චින්තන විප්ලවය. මේ රටට ඕන කරන්නේ යෝධ චින්තන විප්ලවය. ඒ යෝධ චින්තන විප්ලවය කරන්න නිර්පාක්ෂික ජනහඬ අපි කරන්න පුළුවන් සෑම දෙයක්ම කරනවා කියලා මම කියනවා. දිස්ත්‍රික්ක 25 මොකද්ද මේ කරන්න යන්නේ? වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 අඩු ගානකට පත් කරන්න නම් අලුත් 225ක් හදලා 50 සම්මත කරන්න ඕනේ. අර පාර්ලිමේන්තුවේ බුෆේ එකක් තියෙනවා මුන් හොඳට කනවා. කෝටි 12කට කනවා. වතුර බෝතලේ පවා රජයෙන් ගන්නවා. රාජ්‍ය නිලධාරියා බත් එක ගෙදරින් බඳගෙන එනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අර බුෆේ එක දාගෙන ගිලිනවා. ඊට පස්සේ කාර් පර්මිට් එකක් ගන්නවා. දැන් කවුරු හරි මෙතන කල්පනා කරන්න පුළුවන් අපි හදන කට්ටියත් එහෙම වෙනස් වෙයිද? නෑ. මේක ලංකාවේ එහි ඉස්සරහට බලන්න channel. මේ සියලු දේවල් වෙනස් වෙන්න යන්නේ බලාපොරොත්තුවක් තියාගන්න අපිත් එක්ක එකතු වෙන්න ඕනේ සැක කරන්න ඕන අයිතිය තියෙනවා. සැක කර ඉන්න. එහෙම නැත්නම් අර YouTube එකේ නිර්මාණය කරන දියසෙන් කුමාරයා පහළ වෙලා ලංකාව බේරගනී කියන තැන ඉන්න. යකෝ දියසෙන් කියලා කියන්නේ ඡන්ද පෙට්ටියට ඡන්ද දාන්න යන එක. අර හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් පන්සලට යන්නේ. පාසලට ඡන්ද තියෙන දවසට ඡන්ද පෝලිං බූත් එකේ යනවා. ඩෙන්ටි කාඩ් එකක් අරගෙන. ඇඟිල්ල පාට කරලා දාන්න. අන්නේ ඇඟිල්ල පාට කරලා ඡන්ද කොලේට ගහන කතිරේ තමයි තෙල් පොලිම හැදුවේ. මේ තෙල් පොලිම හදන්න රටේ ජනතාව වක්‍රව දේශපාලන පක්ෂවලට උදව් කරලා ඊට පස්සේ පෝලිං වල කොළනේ රතු ඔක්කොම පෝලිං වල ඉන්නවා. අනේ ලැජ්ජාවේ පණ යනවා. දැන් ඉතින් තෙල් ටිකක් දෙන හින්දා දැන් එකතු වෙන්න හිතෙන්නේ නැහැ. දැන් එකතු වෙන්න හිතෙන්නේ නැහැ දැන් මොනවා හරි දෙනවනේ. හැබැයි මේක ස්ථීර වෙනසකට අරගෙන යා යුතුයි. මේක ස්ථීර වෙනසකට අරගෙන යන්න නම් අපි මේ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදීව. ව්‍යවස්ථාවට අනුව භාෂණ අයිතිය පාවිච්චි කරනවා. ඒක තමයි කරන්න යන්නේ. අපි නිර්පාක්ෂික හඬ නිදහස් නිවහල් දේශයක්. මේ නිදහස් නිවහල් දේශයක් කියලා කියන්නේ පක්ෂවලට ගැති නැති දේශයක්. ලංකා ඉතිහාසයේ කිසිම කෙනෙක් විසින් නොකරපු වෙනසක්. කිසිම බලවේගයක් විසින් කිසිම සංවිධානයක් විසින් කිසිම පක්ෂයක් විසින් නොකරපු යෝධ චින්තන විප්ලවයකින් රට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරන්න ඕන කරන අලුත් නායකයෝ ටික සොයාගෙන යන ගමනක් මේ. අලුත් දේශපාලන ගමනක් සොයාගෙන යන ගමනක් මේ.